ඔයා දන්නවද? මේ ලෝකින් දක්ෂ මිනිස්සුන්ටත් කම්මැලිකම දැනෙනවා. වෙනස තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ඒ කම්මැලිකමට යට වෙද්දි ජයග්‍රාහකයෝ ඒක පරද්දන්න පුරුදුලා ඉන්න එකයි. ඔයා පස්සේ කරනවා කියලා අදමගාරින ඒ පොඩි වැඩේ තමයි හෙට ඔයාගේ ලොකුම අසාර්ථකත්වය වෙන්නේ. අද මම ඔයාට කියලා දෙන්නම් කම්මැලිකම පරද්දන ලෝක පිළිගත්ත සරලම ක්‍රම 3. පළවෙනි දේ තමයි තප්පර 5 නීතිය. මේක ලෝක ප්‍රකට මෙල් රොබින්ස් හඳුන්වා දුන්නු ක්‍රමයක්. ඔයාට වැඩක් කරන්න හිතනකොටම ඔයාගේ මොලේ එකට බාධා කරන්න කලින් 5 4 3 2 1 කියලා ආපස්සට ගණන් කරලා වහාම ඇඳෙන් හරි පුටුවෙන් හරි නැගිටින්න. මොලේ අකමැති කියන්න කලින් ඔයා එක කරලා ඉවර වෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි පොඩි ජයග්‍රහණ වලින් පටන් ගන්න. අපි ගොඩක් වෙලාවට කම්මැලි වෙන්නේ වැඩේ ගොඩක් ලොකුයි කියලා හිතනකොට. ඒ වෙනුවට ඔයාගේ වැඩේ පොඩි කොටස් වලට කඩන්න. මුළු කාමරයම අස් කරන්නේ නැතුව අද එක මේසයක් විතරක් අස් කරන්න. ඒ පොඩි දේ කරාම දැනෙන සතුට ඔයාට ඊළඟ වැඩේට ලොකු උත්තේජනයක් දෙනවා. මතක තියාගන්න අනාගතයේ ඔයා ඉන්න තැන තීරණය වෙන්නේ අද ඔයා කරන වැඩවලින්. අද දවස නාස්ති කළොත් හෙට දවසේ පසුතැවෙන්නේ. අද ඉඳන් කම්මැලිකමට ස්ටොප් කියනවා නම් ගෝ කියලා කමෙන්ට් එකක් දාන්න. පවර් අප් SL අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා. ජය වේවා.